ඔබට කවදා හරි මෙහෙම හිතලා තියෙනවද? මගේ ජීවිතයේ දැන් කිසිම දෙයක් ඉතිරි වෙලා නැහැ කියලා. ඔබේ අත හිස් වෙලා ඇති. ඔබේ බලාපොරොත්තුව හිස් වෙලා ඇති. ඔබේ ශක්තියත් හිස් වෙලා ඇති. නමුත් අද මම ඔබට කියන්න යන්නේ ඔබේ හිස්කම අවසානයක් නෙවෙයි. සමහර විට ඒක දෙවියන් වහන්සේ ඔබව පුරවන්න සූදානම් වන තැනක්. ආදරණීය සහෝදර සහෝදරියනි, අද අපි කතා කරන්න යන්නේ අපේ ජීවිතයට ඉතාමත් සමීප අපේ හදවතට කතා කරන මාතෘකාවක් ගැනයි. ඔබ හිස් වෙලා තිබෙන්නේ ඇයි? සමහර විට පිටතින් බලන කෙනෙකුට ඔබ හොඳින් ඉන්නවා වගේ පෙනෙන්න පුළුවන්. ඔබ සිනාසෙනවා ඇති, ඔබ ඔබේ වැඩ කරනවා ඇති, ඔබ අනිත් අය සමග කතා කරනවා ඇති. නමුත් ඇතුළතින් ඔබට දැනෙන්නේ මම වෙහෙසටපත් වෙලා, මට තවත් ශක්තියක් නැහැ, මගේ බලාපොරොත්තුව අඩු වෙලා. මෙන්න මේ වගේ ඔබ හිතනවා වෙන්න පුළුවන්. අද අපි බලන්න යන 2 රාජාවලිය 4 1 සිට 7 දක්වා සිදුවීමේ සිටි ස්ත්‍රියත් එවැනි තත්වයක සිටියා. ඇගේ ස්වාම පුරුෂයා මිය ගිහින් ඇය ණයබරින් පීඩා විඳිනවා. ඇගේ දරුවන් පවා අහිමි වීමේ අවදානමක සිටියා. ඇයට ඉදිරියට යන්න මාර්ගයක් පෙනුනේ නැහැ. ඇය එලීෂා අනාගත වක්තෘවරයා ළඟට ගිහින් තමන්ගේ ප්‍රශ්නය කියනවා. එලීෂා ඇගෙන් අහනවා, ඔබේ ගෙදර මොනවද තිබෙන්නේ? ඇය මෙන්න මෙහෙම පිළිතුරු දුන්නා. ඔබේ දාසියගේ ගෙදර තෙල් කුලාවක් හැර වෙන කිසිවක් නැත. ඇයට පෙනුනේ තෙල් ටිකක් විතරයි. නමුත් දෙවියන් වහන්සේ දැක්කේ ආශිර්වාදයක ආරම්භය. මෙතනදී බලන්න එලීෂා ඇගෙන් අහනවා, ඔබේ ගෙදර මොනවද තිබෙන්නේ? ඇය කිව්වේ තෙල් ටිකක් හැර වෙන කිසිවක් නැත කියලා. ඇයගේ අවධානය තිබුණේ ඇයට නැති දේවල් ගැනයි. ඇයට මුදල් නැහැ, ඇයට ස්වාමි පුරුෂයා නැහැ, ඇයට ආරක්ෂාවක් නැහැ, ඇයට අනාගතේ පැහැදිලි නැහැ. ඒ නිසා ඇය කියන්නේ වෙන කිසිවක් නැත. නමුත් එලීෂාගෙන් ඔබට නැත්තේ මොනවද කියලා ඇහුවේ නැහැ. ඔහු ඇහුවේ ඔබට තිබෙන්නේ මොනවාද? මේක අපේ ජීවිතයටත් වැදගත්. අපි බොහෝ වෙලාවට බලන්නේ අපිට නැති දේවල් දිහා. මට සල්ලි නැහැ, මට හැකියාව නැහැ, මට උදව් කරන්න කෙනෙක් නැහැ, මට අවස්ථාවක් නැහැ. නමුත් දෙවියන් වහන්සේ අද ඔබෙන් අහනවා, ඔබට තිබෙන්නේ මොනවාද? ඔබට තිබෙන කුඩා දෙය දෙවියන් වහන්සේට දෙන්න. ඔබේ හැකියාව ටිකක් වුණත් ඒ දෙවියන් වහන්සේට දෙන්න. ඔබේ කාලය ටිකක් වුණත් දෙවියන් වහන්සේට දෙන්න. ඔබේ ශක්තිය ටිකක් වුණත් දෙවියන් වහන්සේට දෙන්න. ඔබේ විශ්වාසය ටිකක් වුණත් එය දෙන්න. මොකද ඔබේ අතේ තියෙන ටික දෙවියන් වහන්සේගේ අතේදී බහුලත්වයක් වෙන්න පුළුවන්. බලන්න එලීෂා ඇයට කියනවා, ඔබේ සියලු අසල්වැසියන්ගෙන් හිස් භාජන ඉල්ල ගන්න. ටිකක් නොව බොහෝ භාජන ඉල්ල ගන්න කියනවා. ඇය හිස් භාජන ගෙට ගෙනාවා. දැන් හිතන්න, ගෙදර තිබුණේ එක තෙල් භාජනයක්, නමුත් හිස් භාජන ගොඩක්. මිනිස් ඇස් වලින් බලනකොට මේක විහිළුවක් වගේ පේන්න පුළුවන්. මේ තෙල් ටිකෙන් මේ භාජන ඔක්කොම පුරවන්නේ කොහොමද? නමුත් දෙවියන් වහන්සේගේ වැඩය ආරම්භ වුණේ ඇයගේ තෙල් වැඩි වුණාට පස්සේ නෙවෙයි. ඇය හිස් භාජන සූදානම් කළ පසුයි. ඒ නිසා ඔබ මතක තබා ගන්න. හිස් භාජනයක් කියන්නේ දෙවියන් වහන්සේට පුරවන්න පුළුවන් භාජනයක්. සමහර විට අද ඔබේ ජීවිතයේ හිස්තැන් තියෙනවා. හදවතේ හිස්කමක්, බලාපොරොත්තුවේ හිස්කමක්, ශක්තියේ හිස්කමක්, සම්බන්ධතාවයක හිස්කමක්. නමුත් ඒ හිස්කම නිසා දෙවියන් වහන්සේ ඔබව අතහැරලා කියලා හිතන්න එපා. ඔබේ හිස්තැන දෙවියන් වහන්සේගේ පිරවීම සඳහා සූදානම් තැනක් විය හැකියි. බලන්න, මේ ස්ත්‍රියගේ ප්‍රශ්නය සුළු ප්‍රශ්නයක් නෙවෙයි. ඇයට ණය තිබුණා, දරුවන් අහිමිවීමේ අවදානම තිබුණා, අනාගතය ගැන බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. නමුත් ඇගේ ප්‍රශ්නය විශාල වුණත් ඇගේ දෙවියන් වහන්සේ ඊට වඩා විශාලයි. අපිටත් ප්‍රශ්නයක් ආවම අපි බොහෝ වෙලාවට ප්‍රශ්නය දිහාම බලනවා.
මේක කොහොම විසඳෙයිද? කවුද මට උදව් කරන්නේ? ඉදිරියට මොකක්ද වෙන්නේ? නමුත් දෙවියන් වහන්සේ ඔබට කියනවා ප්‍රශ්නය දිහා විතරක් බලන්න එපා. මම කවුද කියලා බලන්න. ඔබේ ප්‍රශ්නයට සීමාවක් තියෙනවා. ඔබේ ශක්තියට සීමාවක් තියෙනවා. ඔබේ දැනුමට සීමාවක් තියෙනවා. නමුත් දෙවියන් වහන්සේගේ බලයට කිසිම සීමාවක් නැහැ. ඒ නිසා ඔබේ වාතාවරණය මොන තරම් කටුක වුණත්, මොන තරම් අමාරු වුණත් ඔබේ දෙවියන් වහන්සේ ඊට වඩා විශාලව සිටිනවා. අනෙක් කාරණාව තමයි එලීෂා ඇයට කියනවා ඔබත් ඔබේ පුත්‍රයන්ද නිවසට ගොස් දොර වසාගෙන සියලු භාජනවලට තෙල්වත් කරන්න කියලා. ඇය ඒක කළා. ඇය ප්‍රශ්න කරමින් නතරුනේ නැහැ. ඇත්තටම තෙල් වැඩි වෙයිද, මේක කොහොම වෙයිද කියලා බලාගෙන හිටියේ නැහැ. ඇය විශ්වාසයෙන් ක්‍රියා කළා. අද අපටත් ඒක වැදගත්. විශ්වාසය කියන්නේ හැම දෙයක්ම පැහැදිලිව කෙරෙන තුරු බලා සිටීම නෙවෙයි. සමහර වෙලාවට විශ්වාසය කියන්නේ දෙවියන් වහන්සේගේ වචනය අනුව ඊළඟ පියවර තැබීමයි. දෙවියන් වහන්සේ යාඥා කරන්න කියනවා නම් යාඥා කරන්න. අත් නොහරින්න කියනවා නම් අත් නොහරින්න. වචනයට කීකරු වෙන්න කියනවා නම් කීකරු වෙන්න. ඔබේ ඉදිරි පියවර කුඩා වුණත් ඒක විශ්වාසයෙන් ඔබ තබන්න. මේ කතාවේ වැදගත්ම කොටස තමයි ඇය තෙල් වත් කරන්න පටන් ගත්ත කොටස. ඇය තෙල් වත් කරනවා, එක භාජනයක් පිරෙනවා, තවත් එකක් පිරෙනවා, තවත් එකක් පිරෙනවා. තෙල් නතර වුණේ භාජන අවසන් වූ විටයි. මෙයින් අපට පෙනෙන්නේ දෙවියන් වහන්සේගේ සැපයීමේ බහුලත්වයයි. ඇයගේ අවශ්‍යතාවය විශාලයි. නමුත් දෙවියන් වහන්සේගේ සැපයීම ප්‍රමාණවත්. අද ඔබටත් මතක තියාගන්න දෙයක් තියෙනවා. ඔබේ අවශ්‍යතාවය දෙවියන් වහන්සේට වඩා විශාල නොවේ. ඔබේ කඳුළු උන්වහන්සේට පෙනෙනවා. ඔබේ යාඥාව උන්වහන්සේට ඇසෙනවා. ඔබේ හිස්කම උන්වහන්සේ දන්නවා. ඔබේ අවශ්‍යතාවය උන්වහන්සේ දන්නවා. ඒ නිසා ඔබට පෙනෙන ටික නිසා දෙවියන් වහන්සේගේ බහුලත්වය අමතක කරන්න එපා. හිස් කියන වචනය අපිට බය හිතෙන වචනයක්. හිස් අත, හිස් ගෙදර, හිස් හදවත, හිස් බලාපොරොත්තුව, හිස් අනාගතය. නමුත් මේ වැන්දඹුවගේ කතාව අපිට උගන්වන්නේ හිස් කියන්නේ අවසානයක් නෙවෙයි. හිස් භාජනයක් පුරවන්න පුළුවන්. හිස් හදවතත් දෙවියන් වහන්සේගේ සමාදානයෙන් පුරවන්න පුළුවන්. බලාපොරොත්තුව අඩු හදවතක් නැවත බලාපොරොත්තුවෙන් පුරවන්න පුළුවන්. ශක්තිය නැති කෙනෙකුට නැවත ශක්තිය දෙන්න පුළුවන්. ඒ නිසා ඔබ අද හිස් වගේ දැනුණත් ඔබ ගැන අවසාන තීරණය අද ඔබේ තත්ත්වය අනුව ගන්න එපා. අද හිස් වුණත් දෙවියන් වහන්සේට හෙට ඔබව පුරවන්න පුළුවන්. මේ කතාවේ අවසානය ඔබ බලන්න. තෙල් පිරුණු පසු එලීෂා ඇයට කියනවා ගොස් තෙල් විකුණා ඔබේ ණය ගෙවන්න. ඉතිරි දේවලින් ඔබත් ඔබේ පුත්‍රයන්ද ජීවත් වෙන්න. බලන්න දෙවියන් වහන්සේ ඇගේ ඒ මොහොතේ ප්‍රශ්නය විතරක් නෙවෙයි විසඳුවේ. ඇගේ අනාගතයත් සකස් කළා. ණය ගෙවන්න හැකි වුණා, දරුවන් ආරක්ෂා වුණා, ජීවිතයට අලුත් ආරම්භයක් ලැබුණා. ඒ නිසා අද ඔබේ තත්ත්වය දිහා බලලා ඔබේ අනාගතේ තීරණය කරන්න එපා. ඔබට අද පෙනෙන්නේ එක දොරක් වහලා තියනවා වගේ වෙන්න පුළුවන්. නමුත් දෙවියන් වහන්සේට තවත් දොරක් විවෘත කරන්න පුළුවන්. ඔබට අද මාර්ගයක් පෙනෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් දෙවියන් වහන්සේට මාර්ගයක් සකස් කරන්න පුළුවන්. ආදරණීය සහෝදර සහෝදරියනි, අද ඔබ ඔබේ ජීවිතේ දිහා බලලා මම හිස් කියලා හිතෙනවා නම් අද මේ වචනේ මතක තියාගන්න. ඔබේ හිස්කම දෙවියන් වහන්සේගේ අවසානයක් නොවේ. සමහර විට ඔබේ හිස් තැනම දෙවියන් වහන්සේගේ පිරවීම ආරම්භ වන තැන විය හැකියි. ඒ නිසා ඔබේ හිස් භාජන ගෙන එන්න. ඔබේ හිස් අත් ගෙන එන්න. ඔබේ බලාපොරොත්තු නැති හදවත ගෙන එන්න. ඔබට තියෙන ටික දෙවියන් වහන්සේට දෙන්න. මොකද ඔබට ටිකක් තිබුණත් දෙවියන් වහන්සේට බහුලත්වයේ තියෙනවා. ඔබට විසඳුමක් නොපෙනුනත් දෙවියන් වහන්සේට විසඳුමක් තියෙනවා.
ඔබට මාර්ගයක් නොපෙනුනත් දෙවියන් වහන්සේට මාර්ගයක් තියෙනවා. ඔබේ අත හිස් වුණත් දෙවියන් වහන්සේගේ අත හිස් නැහැ. ඒ නිසා අද ඔබේ හිස්කම දිහා බලාගෙන බිය වෙන්න එපා. ඔබේ හිස් භාජනය දෙවියන් වහන්සේගේ අතට දෙන්න. උන්වහන්සේට එය පුරවන්න පුළුවන්. ඔබ හිස් වෙලා තියෙන්නේ ඇයි? සමහර විට ඔබ හිස් වෙලා තියෙන්නේ දෙවියන් වහන්සේ ඔබව අලුත් දෙයකින් පුරවන්න සූදානම් කරන නිසා වෙන්න පුළුවන්. ඒ නිසා මම ඔබ උදෙසා මේ යාඥාව කරනවා. ඔබ ශක්තිමත් වෙන්න. ජීවමාන දෙවි පියාණනි, අද හිස්ව සිටින සෑම හදවතක්ම ඔබ වහන්සේගේ ඉදිරියට ගෙන එනවා. බලාපොරොත්තුව හිස් වී ඇති අයට බලාපොරොත්තුව දෙන්න. ශක්තිය හිස් වී ඇති අයට ශක්තිය දෙන්න. විශ්වාසය දුර්වල වී ඇති අයට නැවත විශ්වාසය දෙන්න. ස්වාමිනී, අපට තියෙන ටික ඔබගේ අතට දෙන්නට අපට උගන්වන්න. අපේ හිස් භාජන ඔබගේ කරුණාවෙන් පුරවන්න. අපේ ජීවිත තුල ඔබගේ බලයත් කරුණාවත් සැපයීමත් දකින්ට අපට අවස්ථාව ලබා දෙන්න. අද අපට පෙනෙන හිස්කම නිසා බිය නොවි ඔබ වහන්සේ කෙරෙහි විශ්වාස කරන්ට අපට උදව් කරන්න. අපේ ජීවිතයේ හිස්තැන් ඔබ වහන්සේගේ පැමිණීමෙන් පුරවන්න. අපට අලුත් බලාපොරොත්තුවක්, අලුත් ශක්තියක් සහ අලුත් ආරම්භයක් ලබා දෙන්න. අපට ටිකක් තිබුණත් ඔබ වහන්සේට බහුලත්වය ඇති බව අපි විශ්වාස කරනවා. මේ සියල්ල අපගේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඉල්ලනවා. ආමේන්. ඔබ සෑම කෙනෙක්ටම ජේසු පිහිටයි.